SL ට්‍රීවිල් අද වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ post rock FL ට්‍රීවිල් එකට ස්ටාර්ටින් බටන් එකක් හයි කරගන්නේ කොහොමද කියලා. 205 175 වගේ ස්ටාර්ටින් බටන් එකක් කොහොමද FL එකටත් හයි කරගන්නේ කියලා. අපි එන වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම අපිට ස්ටාර්ටින් බටන් එකක් ගන්න ඕනේ. ට්‍රීවිල් ස්පෙයා පාර්ට් කඩවල තියෙනවා මේ බටන් එක ගන්න. 205 175 ට්‍රීවිල් එකට එන ස්ටාර්ටින් බටන් එක කියලා ඉල්ලුවම දෙනවා. ඊට පස්සේ මේ ෂොකට් එකට වදින ඩබල් ෂොකට් එකක් හොයාගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ දෙපැත්ත චුට්ටක් මේ දිගට සුද්ධ කරගන්න වයර් එක. ඔන්න ඔය දෙක තමයි අවශ්‍ය අපිට බටන් එක හයි කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ FL එකේ ස්ටාර්ටින් ස්විච් එක තියෙන්නේ. ඒකට අපිට ස්ටාර්ට් කරන්න අනිවාර්යෙන් යතුරු කරකවලම තමයි ස්ටාර්ට් කරගන්න ඕනේ. අපි දැන් ඒකට තමයි මේ බටන් එක හයි කරගන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඉග්නිෂන් ස්විච් එකේ තියෙන වයර් ෂොකට් එක පන්න ගන්න ඕනේ මුලින්ම. මේ විදිහට ෂොකට් එක පන්න ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන රතු ඉරේ කාහිරයි රතු වයර් එකයි මෙතන මැද වයර් එකයි එතන තමයි ලයින් එක දෙන්නේ. ඒතොර ඒක සෙට් වෙන්නේ මෙන්න මේ දෙකට. මැද දෙකට තමයි සෙට් වෙන්නේ. උඩ එකයි යට එකයි මැද. ඊට පස්සේ අපි අර සුද්ධ කරගත්ත ක්ලිප් එකේ වයර් දෙක මෙන්න මේ විදිහට එකක් දාලා ඔන්න ඔය විදිහට නමනවා. ඊට පස්සේ අනිත් වයර් එක උඩ එකට දාලා ඔන්න ඔය විදිහට නමනවා. නමලා ඊට පස්සේ අනිත් ෂොකට් එක ඔන්න ඔය ආකාරයට තද කරගන්න. ඊට පස්සේ මෙන්න ඔය විදිහට තමයි තියෙන්නේ. වයර් කෑල්ල පොඩ්ඩක් එළියට අවිල්ලා තියෙනවා. ඒකට මේ වයරින් ටේප් කෑල්ලක් අරන් බටේට උතා ගන්න මෙන්න ඔය විදිහට. ඔන්නෝම හොඳට ටේප් කරගන්න. දැන් ෂොකට් එක අමුණලා ඉවරයි. ඊට පස්සේ ස්විච් එක අරගෙන ස්විච් එක ඩෑෂ්බෝඩ් එකේ තියෙන මේ යට තියෙන හිලට තමයි අපි මේක දාගන්නේ. ඊට පස්සේ ඒකත් ඔන්න ඔය විදිහට අමුණ ගන්නවා. ඊට පස්සේ ක්ලිප් එක ගහ ගන්න. ඔන්න දැන් ස්විච් එක හයි කරලා ඉවරයි. අපි දැන් බලමු මෝටරේ වදින විදිය. ඔන්න දැන් එකන ස්ටාර්ට් වෙනවා. ඔන්න ඔය විදිහට කරගන්න. මොකද ස්විච් එකේ ආරක්ෂාවටත් හොඳයි මේ වගේ බටන් එකක් දාන එක. මේ අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා පාරකුත් දාගෙනම යන්න. අපේ channel එකත් තවම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා set වෙන්න. මේ වගේ තව වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.